අද අපි සාකච්ඡා කරන්න යන්නේ 2022 A-level පත්‍රයේ ආපු නාමකරණයේ ප්‍රශ්නය. එතකොට මේ ප්‍රශ්නය සාකච්ඡා කරද්දී අපි මේකේ අංක දාන්න ඕනි. අංක දාන්න ඕනි. දැන් 1 2 1 2 3 4 5 කියලා දානවා නම් අපි අංක 1 2 3 4 දාන්න ඕනි ක්‍රියාකාරී කාණ්ඩයේ ප්‍රමුඛතා අනුපිළිවෙලේ ඉඳන්. එතකොට දැන් මේක ගත්තම ප්‍රමුඛතා අනුපිළිවෙල වෙන්නේ දැන් මෙතන මෙහෙම මේක තමයි මේක ඇවිල්ලා ඇල්ඩිහයිඩ් එක. මුඛතා අනුපිළිවෙලේ ප්‍රමුඛතාවයේ වැඩිම වෙන්නේ මෙන්න මේ ඇල්ඩිහයිඩ් එක. එතකොට අපි මේකේ අංක දාන්න ඕනේ ක්‍රියාකාරී කාණ්ඩයේ වැඩිම පිළිවෙලට. ඒ කියන්නේ වැඩිම CH බන්ධන ගණනක් එන විදිහට. දැන් මෙහෙම ගත්තොත් 1 2 3 4 නේ. ඒකින්ද ඒක ගන්න බෑ. දැන් මෙහෙම ගත්තොත් 1 2 3 4 5යි. දැන් පහක් හම්බ වෙනවනේ කාබන් බන්ධන. ඒ හින්දා මේ පැත්තට කාබන් බන්ධන පහක් හම්බ වෙන්න මේක තමයි මේ පැත්තට තමයි ක්‍රියාකාරී කාණ්ඩයේ දිගම කාබන් දාමය එන්නේ. ඒ හින්දා අපි මෙන්න මේක තෝරගන්නවා. මේක තෝරගත්තට පස්සේ හරිද? අපි අංක දාන්නේ ඒ කියන්නේ මෙන්න මේකට ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩයේද මේ අය ඕ එක අදාළ නැහැ. ඒ වුණාට ඒක ගන්නෙ නෑ වෙනම එකක් විදියට. ඒකත් අයත් මෙන්න මේකට. එතකොට අංක දාන්නේ ඉස්සෙල්ලම ක්‍රියාකාරී කාණ්ඩයේ වැඩිම එකට. ක්‍රියාකාරී කාණ්ඩයේ මේකේ වැඩිම ඇල්ඩිහයිඩ් කාණ්ඩය. එතකොට ඇල්ඩිහයිඩ් කාණ්ඩයට තමයි අංක 1 දාන්නේ. ඊට පස්සේ මේක අංක 2 3 4 5 කියලා දානවා. හරිද? එතකොට අපි මෙහෙම අංක 5 දැම්මට පස්සේ අංක ටික දාගත්තට පස්සේ අපි ඊළඟට දැන් මේ මෙහෙම තියෙනවනේ. එතකොට දැන් මෙතන තියෙනවනේ මේවට කියන්නේ අංශු දාම. ඒ කියන්නේ දැන් අපි මෙහෙම අංක ටික දාගත්තට පස්සේ දිගම දාමේ එන විදිහට අපි අංක ටික දාගත්තට පස්සේ මේ වෙනම එනවනේ ටික. වෙනම ඉතුරු වෙන ටික තියෙනවනේ. අන්න ඒවට කියනවා අපි අංශු දාම කියලා. එතකොට ඒ අංශු දාම කියන ඒවා දැන් එතකොට මෙන්න මෙහෙම. ඒ කියන්නේ CH2 කාණ්ඩයකට CH3 කාණ්ඩයක් බැඳලා ඉන්න එකට කියනවා අපි එතිල් කියලා. ඊට පස්සේ OH කාණ්ඩයකට කියනවා අපි හයිඩ්‍රොක්සි කියලා. එතකොට තව ගත්තොත් අපි මත් ගමු CH3 ගත්තොත් ඒකට කියනවා අපි මෙතිල් කියලා. CH3 කාණ්ඩයට කියනවා මෙතිල් කියලා. පේන්නේ නේ. මෙතිල්. හරිද? ඔය වගේ. ඒකට මේවා ඉතින් ෂෝට් නෝට් එකක් ගහගන්න එක හොඳයි. එතකොට අපි දැන් නාමකරණය ලියද්දී එතකොට අපි දැන් මේක නාමකරණය ලියන්න තමයි යන්නේ. එතකොට මේක නාමකරණය කරලා ඉස්සෙල්ලම ලියන්න ඕනේ අංශු දාම. අංශු දාම ලියන්නත් ඕනේ අන්න ඒකට සම්බන්ධ අංකෙත් එක්ක. එතකොට ඉස්සෙල්ලම ලියන්න දැන් මෙතන හයිඩ්‍රොක්සි තියෙනවා මෙතන මේ එතිල් කාණ්ඩයක් තියෙනවා. එතකොට මේ දෙක ඉස්සෙල්ලම ලියන්නේ ඉංග්‍රීසි හෝඩියේ අකාරාදී පිළිවෙලට. එතකොට දැන් මෙතනින් අකාරාදී පිළිවෙල ගත්තොත් එතිල් E මෙතන හයිඩ්‍රොක්සි H. එතකොට E ඉස්සෙල්ලම තියෙනවනේ. එතකොට මෙතනින් දෙක ලියලා මෙහෙම ඊට ගහන්න ඕනේ. ඊට පස්සේ එතිල් කියලා ලියනවා. එතකොට එහෙම එතිල් කියලා ලියලා ඊට පස්සේ මෙතන අංකයට සම්බන්ධ 5නේ. 5 ලියලා හයිඩ්‍රොක්සි කියලා ලියනවා. ඊට පස්සේ මෙතන කාබන් පරමාණු 5ක් තියෙනවා. 5ක් නම් පෙන්ට්. 6ක් නම් හෙක්ස්. 6ක් නම් හෙක්ස්. එතකොට එහෙම එතනක් තියෙනවා එහෙම ටික. එතකොට ඒ ටික එහෙම ගත්තට පස්සේ හයිඩ්‍රොක්සි. ඊට පස්සේ දැන් මේ 1 2 3 කාබන් පරමාණු 5යිනේ. එහෙනම් 5ක් නිසා අපි මෙතන පෙන්ට් කියලා ලියනවා. එතකොට පෙන්ට් කියලා ලියුවට පස්සේ ඊට පස්සේ දැන් මෙතන ඇල්කයින් කාණ්ඩයක් තියෙනවනේ.
ඇල්කයින කාණ්ඩේ මෙතන ඉස්සෙල්ලම මේ ඇල්කයින කාණ්ඩේ අංකය වෙන්නේ අඩුතම අංකේ. අඩුතම අංකේ 3නේ. 3 ලියලා 3. එතකොට මේකේ ඇල්කයිනේ ප්‍රත්‍ය වෙන්නේ අයින්නේ. එතකොට මේකේ ඔක්සිජන් කාණ්ඩයක් තියෙන හින්දා හරිද? ඔක්සිජන් කාණ්ඩයක් තියෙන හින්දා මේකේ අපි E අකුර අයින් කළා තමයි ලියන්නේ. හරිද? එතකොට මෙතන ලියනවා 3 ඊන්. එතකොට මෙතන තියෙන ඇල්ඩිහයිඩ් යන්නේ. ඊට පස්සේ ඇල්ඩිහයිඩ් කාණ්ඩය ලියනවා. ඇල්ඩිහයිඩ් කාණ්ඩය අංක 1 ඉඳන් 1 ලියන්නේ. ඒක ලියනවා මෙහෙම. ඇල්ඩිහයිඩ්ගේ ප්‍රත්‍ය වෙන්නේ AL. ඕක තමයි මේකේ නාමකරණය. එතකොට අපිට ඕන නම් මේක ලියන්න පුළුවන් 2 ethyl 5 hydroxy 3 pentanol 3 pentanol කියලා ලියන්නත් පුළුවන්. එච්චරයි.